මගේ ආදර ප්‍රේමන්තනේ ජපමාලේ කියන තැන සාතන් නපුරා ඇම්බරේන උට ඉන්න අමාරුයි. මෙතන තියෙන ජපමාලේ තියෙන දෙවනස්ගේ වචනය. එනිසා එකයි මේක ආයුධයක් වර අල්ල ගන්න අයිති කර ගන්න පඬිත වෙන්න එපා. පඬිත වෙන්න එපා. මේක මගේ ආදර ප්‍රේමන්තේ සුජාත දෙවනි ජෝන් පාල් පාපාස්සේ කතා කරලා කියනවා when you recite the rosary with the mysteries it's like a body with flesh without which it can be like a skeleton. ඒ කියන්නේ ඔබ අභිරහස් එක්ක මේක කියද්දී ඒකේ ලොකු බලයක් ලොකු ජේසුගේ මුළු ජීවිත කාලයම අපි වෙනෙහි කරන්නේ. හැබැයි මම ඔබට කියනවා නොකිය ඉන්නේ නැතුව නිකන් හරි කොන්ත කියන්න. කතෝලික ඔබට මට තියෙන ලස්සනම තෑග්ග මේ. ලස්සනම තෑග්ගක්. ජපමාලය ආයුධයක්. අපි දකිනවා නෙහෙමියා දේව මන්දිරය හදද්දී ඒ තාප්පේ හදන තැන එයාගේ එක අතක තිබ්බ කඩුව අනිත් අතේ තිබ්බ ගඩොල. ඇයි හතුරා ගහද්දී ඇටැක් කරන්න ඕන නැත්නම් හදලා වැඩක් නැහැ. මේ තමයි ඔබගේ කඩුව. දේව වචනේ නැමැති කඩුව ගන්න කියලා එපිස 6:18 කතා කරලා කියනවා. මෙතින් දේව වචනය මෙතිමයි ඇවිදින බයිබලය. ඔබගේ සාක්කුවේ දාගන්න පුළුවන් චූටි බයිබලයක් මේ තියෙන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනි මේක හරි සරල ගැඹුරු යාඥාවක්. This is power. එනිසා තමයි ඔබ එතකොට ඔබ වචනයත් එක්ක ශිදාත්මයන් තුළ ගොඩ නැගෙන්න ඕනේ ගඩොල තියෙන්න ඕනේ ඔබට යතේ. හැබැයි ඔබ සතුරට ගහන ආයුධය අතහැරලා ගේ හදන්න ගත්තොත් හදාගෙන ගිහිල්ලා ඇටැක් කරොත් ඔබ ඉවරටම ඉවරයි. එනිසා තාප්පේ හදාගෙන ඉන්නක වැදගත් ගේ හදන්න ඉස්සෙල්ලා.